නේ නෑ නෙමෙයි සම්පූර්ණ ඇත්ත. දැන්ට තෝ ඒක තමයි වෙලා තියෙන්නේ. තවමත් හෝමුණ සමුද්‍ර හන්දිය වහලා තියෙන්නේ. මොකයි කෙරුවා? දන්නේ නෑ. මේ මුදලායි. මං කියන්නේ කියලා හිටියේ. ඔයා මේ ගමේ හැත කරේට ණයට දෙනවා වැඩි. ඔහොම ගියොත් මේ කඩේ ඔයාට වහන්න වෙනවා. ඉතින් මට මොකද බං? මට මොකද බං කියන්නේ? මේ කඩේ ඔයාගේනේ. ඔයානේ මේකේ මුදලාලි. මගේද මේ කඩේ? මමද මේකේ මුදලාලි? නැත්තම්. එහෙනම් ඉතින් උඹට මොකද බං? ඔබ තමයි කියන්නේ කබලේ ලිපටේට් දෙමනි හැර ගොණ එන්න කියලා. ධර්මතිලක මල්ලේ කොහෙද යන්නේ පුතන්ජි එක්ක? මේ පුතන්ජි මේ කැම්පස් කරනවා කියන ඇත්තද? ඔව්නේ. තව මාසෙකින් තමයි කොල්ලට යන්න තියෙන්නේ. මාසෙයි? ඉතාම හොඳයි, ඉතාම හොඳයි. ඒතොර කොහොමද පුතා විසාට්? විසාට් කිව්වේ මාමේ? ඉංග්‍රීසි පෙළද? විසාට් ගැන ලියපු විභාගයේ විසාට්. ඒ තුනයි. ගුඩ්. එතකොට මේ අර NVQ පන්න පත්තරේ එහෙම කොහොමද ලේසිද? NVQ? ඉරි ගහන පන්න පත්තරේ NVQ. මේ MCQ පේපර් එක. ඒක අමාරුන් නෑ මාමේ. හරි එහෙනම් අපි ගිහින් එන්නම් ඈ. නෑ මේ ඉන්න හත්තලා මේ පුතාගේ ඔළුවට දෙයක් දාන්නේ නෙමෙයි හදන්නේ ගොඩට දාන්නේ හදන්නේ. දැන් මේ ඔය ආවර්ජනාවක් එහෙම ඔළුවේ තියෙනවනේ පුතාගේ. නැද්ද ඔළුවේ? මේ පුතන්ජගේ ඔළුවේ නෑ. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් කොහොමද කාබන් ඩයොක්සයිඩ් ටාටා ලේලන් ප්ලූටෝ මැග්නීසියම් ඉරහඬු තරු පවතිනතුරු අපි මැරෙන්නේ නෑ. එන්න 60 තියෙනවා. දැන් ඉතල 50යි තිබ්බේ. නැත්තම් පුතේ ඔක මතක තියාගන්න තව විදියක් තියෙනවා. උපාලි ළඟ නැවේ ගිහින් ජම්මිනිද්ද බලවරේ. එහෙමනේ? හරියට හරි. යන්නේ එපා හත්තල මේ දරුවගේ ඔළුවට මොන හරි දෙන්නනේ මේ තටමන්නේ මේන්. හරි විද්‍යා අටන්නේ අපි දැන් ගමු සිංහල පුරාතන මේ පද්‍ය. සිංහල ඕල් ෆෝම්. සිංහල ඕල් ෆෝම් එක ෆෝම් කරලා ගන්න බෑ. මම ෆෝන් කරන්නම් පුතේ. තන්දලේ දෙන්නා දෙපොලේ බත් කනවෝ අත් බිඳෙයි අග්ගිස්සෙන් බෑලාවරින් කටු කැලේ ගාල නොලිහා වගේ දිනෝ උගත මනා ශිල්පයමයි මතු රැකිනා කොහොමද පුතේ? අන්න නියමිත ෆෝම් කරා. යන්න එපා හත්තල මේ දරුවට දෙයක් ඉගෙන ගන්න දෙන්න. එන්න. හරි කවි අතාරින්න. මේ කතාව අහලා යන්නකෝ. දැන් දරුවෝ ඔයාලා හෙන සැප පහසුවට දැන් කාලේ මේ ඉගෙන ගත්තට අපි ඒ දවස්වල කිලෝමීටර් 30ක් අනේ කිලෝමීටර් 40ක් උදේ පාන්දර ඉස්කෝලේට පයින් යනවා අපි. නේ එහෙම ගිහිල්ලා ඉස්කෝලේ ඉවරලා ඇවිල්ලා රෑ 100 එක්ක යනවා දඩේමේ. එහෙමත් ඇවිල්ලා පාන්දර 3ට ඉන්දියාප්ප තම්බලනේ ඉන්දියාප්ප තම්බල කඩවල් ගාන යනවා විකුණන්න. එහෙම කරලා මගේ උත්තර පත්තරේ බැලුවට පස්සේ සර් මෙහෙත් කළා ඉද්ද ගහලා නැගිටුනේ ඇයි? උත්තර ලියලා තියෙන විදිය දැකලා පුදුම වුණා. මේක ලිව්වේ ළමෙක්මද කියලා ඇහුවා. අනිත් ප්‍රශ්න පත්‍ර මුකුත් බලන්නේ නැතුව කෙලින්ම මාව යවුවා එංගලන්තයේ ඇමරිකාවේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට තෝරාපත් කරගත්තා. නේ මට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා. ඇයි? සිරියට තනියම දඩේමේ යන්න බෑ කියලා. මට විශ්වවිද්‍යාලය යන්න නැතුව දඩේමේ යන්න උනා. දුකයි ඒක. හරි ඒ කටන්න අපිට කරන්න. පුතා උනාට එක්සෑම්කට කරේ කියන්නේ. ටික් TikTok නෑ ETSFT IT IT කියන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒ මාමේ AI නේ. AI IT කියන්නේ මේ කම්පියුටර් සම්බන්ධ තියෙන විෂයක්. කොම්පියුටර්. ඔය කොම්පියුටර් කියන එක ජෝන් ලොකි බියාර් හොයාගත්තේ 1857. ජෝන් ලොකි හොයාගත්තේ මාමේ රූපවාහිනී කම්පියුටරේ නෙමෙයිනේ. ඒ දරුවෝ ඔයා දන්න ටිකනේ. ඒක ටොම් පටයක් කියලා දන්නවද? නේ ඔය ටීවී එකේ තියෙනවා වයර් හන්සු දෙකක්. ඒකට තවත් වයර් හන්සු තුනක් ගහලා තමයි ඔක කොම්පියුටර් එක. ඒක ජෝන් ලොකි බියාර්ගේ. අප්පර් රාඩියෝ ජෝන් ලොකි බියාර්ගේ මහන්සිය වටුරේ. මොකෝ ගංගොඩක් ආයේ? ඔව් ගංගොඩක් ආවා. දැන් කොහෙද යන්නේ පුතා එක? ඊ පුතා ලැප්ටොප් එකක් ගන්න යනවා. ලැප්ටොප් අර මේ ටිරේ විතරක් තියෙන එක. ඔය අර ලොකු පෙට්ටිය මොකද ටප්පු කරලා දාලා ගැටුල්ට. හරි ඒ වැඩ නැහැ. මම ඔය ලැප්ටොප් එක ගන්න නියම ප්‍රෙෂර් සෙට් කරන්න මේ දා තියෙන එක.
නෑ නෑ අපිට අයියලා ප්ලේස් මුකුත් ඕනේ. අපි යන්නේ ලැප් මාර්ට් එකට. ලැප් වලට විශේෂ ලැප් මාර්ට් එකෙන් සෑහෙන අඩුවට ලැප්ටොප් එකක් ගන්න පුළුවන්. නුවරින් ගත්තට මොකද පුතාට ඕනම දෙයකට කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුරත් බ්‍රාන්ච් තියෙනවා. අනික මේ නුවරම බ්‍රාන්ච් දෙකක් තියෙනවා. අනේ බොහොම ස්තුතියි අපේ පුතාව දැනුමෙන් සන්නද්ධ කරාට. ලොකු පිනක්. මේ හරිනේ මේ ඕකම තමයි අපි ලැප් මාර්ට්. පුතා ලැප් මාර්ට්. ඔයාලට අයිටි නොලෙජ් එක නෑ කියලා බය වෙන්න දෙයක් නෑ. අපෙන් ලැප්ටොප් එකක් ගන්න හැමෝටම ඇඩ්වාන්ස් IT කෝස් එකක් ෆ්‍රී හම්බ වෙනවා. හොඳයි වැඩේ හොඳයි. වැඩේ හොඳයි වුණාට අපිට දැනුම තියෙනවා. අපිට අවශ්‍ය නෑ නේද? අපිට කෝස් ඕනේ නෑ ඉන්නේ. වැඩේ හොඳයි. ඇත්තටම සර් දන්නවනේ ඔය වැඩේ කරගන්න හයි පර්ෆෝමන්ස් ලැප්ටොප් එකකට යන්න ඕනේ නැහැ. සර්ට පුළුවන් ලොකු ගාණක් වියදම් කරන්නේ නැතුවම බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් එකකට හරි යුරෝප් මොඩල් යූස් ලැප්ටොප් එකකට හරි යන්න. එහෙම ගියොත් වැඩ ටික ස්මූත්ම කරගන්න පුළුවන්. එක්ස්කියුස් මී නෙමෙයි බං පීරිස් බංගලෝනේ නෑ නෑ හරි ආපු එක හරි ආවා ඉංග්‍රීසියෙන් පුතු අම්මෝ ගැව්වා ගැව්වා ඌට විසිල් ගන්න ඕනේ නෑ මට බල්ලෝ